ආයුබෝවන් හිතවතුනි නැවතත් ඔබ සම ආදරයෙන් පිළිගන්නවා lesson to life එවත් L2L YouTube channel එකට. අපි අද කතා කරන්න යන මාතෘකාව අපේ රට නියෝජනය කරමින් ලෝක රු රජිත තරගයට සහභාගී වී සිටින අනුන්දි දියණිය ගැනයි. ඇත්තටම අනුන්දි සියලු ලාංකික යුවතියන්ට ලොකු පණිවිඩයක් දෙනවා. රු සපුවට එක් කරගත යුතු තව බොහෝ දේ ඇති බව ඒ මොනවද කියන එකත් අපිට ඇයගේ හැසිරීම තුළින් ඒ තරගයේ පුරාවට ඇයගේ පැවතුම් තුළින් මේ වෙනකොට දැනගන්නට ලැබුණා. ගැහැණු දරුවෙකුට එහෙම නැත්නම් යුවතියකට දැනුම උගත්කම බුද්ධිය නැනවත් බව සුහදශීලී බව ගුණවත්කම චතුර ලෙස ජාත්‍යන්තර භාෂාව ඇතුළු භාෂා කීපයක් හසුරවන්නට ඇති හැකියාව සමාජශීලී බව මනා පෞරුෂයකින් ලැබීම කතිකත්වය තම ජාතියට ආගමට ඇති ගෞරවය සහ ආදරය ආදිය ඇය තුළින් මනාව කැපී පෙනුණා. ඇය සැබවින්ම දැකුම් කළ යුවතියක්. මට නම් ඇයගේ පෞරුෂය ගැන ඊටත් වඩා හිත ඇදුණා. අනුරාධපුරයෙන් නගරයටත් එතනින් ජාත්‍යන්තරයටත් ඇය ඒ සුන්දර ධෛර්යමත් ගමන වැඩි විස්තර ඒ ගැන හොයලා බලන්න හොඳම දේ තමයි අපි ඒ ගැන කතා කරනට වඩා ඇයගේ ඉන්දියාවේ ඒ තරගය තුළ ඇය විසින් පැවැත් වූ කතාව නරඹන එක. නමුත් ඇය ඒ කතාව තුළින් අදහස් කරපු සියලු දේ ජාත්‍යන්තර භාෂාවෙන් ඇති නිසා මම අදහස් කරා ඒ කතාවේ සිංහල පරිවර්තනයක් ඕගොල්ලන්ට ගෙන එන්න. අපි බලමු අය ඉන්දියාවේ මේ තරගයේ අතරතුර ලොවක් අමතා කරපු ලස්සන අතිශය අර්ථවත් වචන පෙළ ගැස්වීම. ඒක තවත් එක් නිකම් බොළඳ සුන්දර ලඳකගේ මාධ්‍ය ඉදිරියේ අවධානය දිනා ගැනීමට කළ හුරතල් වීමක් නන් නෙමෙයි. ඇයගේ කතාව වාක්‍යෙන් වාක්‍ය මම ඔබට වටහා දෙන්නම්. අනතුරුව ඇය විසින් කළ කතාව ප්ලේ කරන්නම් ඔයගලන්ට. ඇය කොච්චර විශ්වාසයකින් කිසිදු බියක් හැකක් නැතුව ලස්සනට භාෂාව හසුරවනවාද ඔඩියන්ස් එක දිහා එහෙම නැත්නම් තමන්ගේ ඉදිරියේ ඉන්න නරඹන්නන් දිහා කිසිදු බියක් හැකක් නැතුව ඔවුන් දෙස බලමින් තමන්ගේ දක්ෂතාවය විදහා පානවද කියන එක ඔයගොල්ලන්ට දැක ගන්නත් එක්ක. පළමුවෙන්ම මම සංක්ෂිප්ත කරන්නම් කතාව තුළ ගැබ් කරපු කරුණු ටික. මුලින්ම පවසනවා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ඇයි කියනවා මෙම ආස්වාදජනක වචන බෞද්ධ සාහිත්‍යයේ එන ධම්මපද ඇසුරන. එහි තේරුම වන්නේ සියලු පවින් මිදෙන්නත්
කුසලයම වඩන්නත් යන්න සියලු බුදුරුන්ගේ ධර්මයයි කියලා. ඒ වගේම ඇය කියනවා මම විශ්වාස කරනවා එයයි මගේ ජීවිතයේ අරමුණ. මට මගේ අරමුණ මා ආමග හා මගේ කතාව ඔබ සමග බෙදා ගන්නට ඉඩ දෙන්න. සුබ සන්ධ්‍යාවක් නොනවරුනි මහත්තුරුනි. ආයුබෝවන් නමස්කාර වේවා. මම අනුදි ගුණසේකර ආඩම්බරයෙන් නියෝජනය කරනවා මගේ මව්බිම වූ ශ්‍රී ලංකාව. මම වයස 25ක් වෙනවා. මම ළඟදී උපාධිය ලැබුවේ. මගේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව මගේ ප්‍රාථමික උපාධිය මම ලබා ගත්තා. මම සැලසුම් කරලා තියෙනවා මගේ පශ්චාත් උපාධිය ඉක්මනින් නරඹන්න. එමෙන්ම ඉන්පසු ලංකාවේ විදේශ සේවාව හා එක්වීමට මා මගේ ජන්ම භාෂාව වූ සිංහලත් ජාත්‍යන්තර භාෂාව වූ ඉංග්‍රීසිත් දෙමළ භාෂාව යම් තරමකිනුත් හා ප්‍රංශ භාෂාවත් කතා කරනවා. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා කුඩා දිවයිනක්. ඔබ ලෝක සිතීමේ නොදකින තරම් එය කුඩා වුවත් මගේ මිනිසුන්ගේ හදවත් බලාපොරොත්තු ආත්මය කුඩා නමුත් අතිවිශාලයි. ස්වභාවික ආපදාවන් වසංගතයන් ආර්ථික අර්බුදයන් වලට මුහුණ දී මාගේ මිනිසුන් තවමත් බලාපොරොත්තු සහගතව ශක්තිමත්ව හා ඔරොත්තු දෙනසුලුව සිටිනවා. ඒ ඔරොත්තු දීමම තමයි මම අද ඉන්න තැනට මාව තල්ලු කළේ. මම ඉපදුණු වෙලාවේ නක්ෂත්‍රඥයෙක් මගේ දෙමව්පියන්ට කියලා තිබුණා මාව මේ ලෝකෙට එව්වේ සම්මතයන් කඩන්න, සම්මතයන්ට අභියෝග කරන්න සහ ඒවා නැවත අර්ථ ගන්නවන්නයි කියලා. මම ඇත්තටම මුළු හදින්ම ඔහු විශ්වාස කරනවා. මක්නිසාදයත් මම අනුරාධපුරේ නම් වූ කුඩා නගරයකින් පැමිණ අද මේ ජාත්‍යන්තරය නියෝජනය කරනවා. එය ශ්‍රී ලංකාවේ පළමු රාජධානියයි. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක්. නමුත් උපහාසාත්මකව කිසිවෙක් බලාපොරොත්තු වුණේ නැහැ අනුරාධපුරේ කෙනෙක් තමයි මේ ලෝක උරුමය ලෝකයට ගෙනියන්නේ කියලා. මම මේ දැන් කරමින් ඉන්නේ ඒ දේ තමයි. ගොඩාක් වැදගත් ලෙස මම විශ්වාස කරනවා ඉන්න තැනින් එළිය වෙන්න, ඉන්න තැනින් දීප්තිමත් වෙන්න බලාපොරොත්තු වෙන්නන් තමයි හොඳම එළිය එහෙම නැත්නම් හොඳම දීප්තිය විහිදුවන්නේ කියලා. මම අපේ නිදහස් අධ්‍යාපනයේ සාඩම්බර හිමිකාරයෙක්. ඒ කියන්නේ මගේ රටේ මිනිස්සු මාව පෝෂණය කළා. මාව හැද්දඩි කළා. මගේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට මගේ පාසල් අධ්‍යාපනය දක්වා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔවුන්ට කළගුණ දක්වන්න සමාජ සේවය තුළින්. ඒ නිසායි මම සහේලී කියන ලාභ නොලබන සංවිධානය
පිහිට වූයේ. කාන්තා ඔසප් සනීප ආරක්ෂක වියදම් දැරීමේ නොහැකියාවට එරෙහිව සටන් වදිනුවස් මම ඒ සහේලී සංවිධානය පිහිටුණු ලැබුවා. නමුත් අවාසනාවකට එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. එය පුළුල්ව පැතිරුණු බොහෝ රටවල පවතින ප්‍රශ්නයක්. සහේලී සංවිධානය හරහා මම ආධාර දෙනවා, දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම සනීප ආරක්ෂක නිෂ්පාදන මත යොදන 51ක් වූ බදු ඉවත් කර ගැනීමට ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම උදෙසා පෙනී සිටිනවා. එමෙන්ම සනීප ආරක්ෂක පහසුකම් සැපීමත් සිදු කරනවා. මට සහේලී සංවිධානය ගැන ඇති වඩාත්ම වැදගත්කම අපි ලේසියෙන් ළඟා විය හැකි කාන්තාවන් නෙමෙයි ඉලක්ක කරන්නේ. මාසික සෞඛ්‍ය ගැන කතා බහේදී සිපිරි ගෙවල් වල සිටින කාන්තාවන්, යම් ආධිපත්‍යයන්ට යටත්ව සිටින කාන්තාවන් සියල්ලම ඉලක්ක කරගෙන මේ සේවය ලබා දෙනවා. එමෙන්ම දරුවෝ උපතකින් පසු පළමු ඔසප්මීමේ අභියෝගයට මුහුණ දෙන කාන්තාවන් ආදියත් ඒ අභියෝගය ජය ගන්නට අපේ සහයෝගය ලබනවා. අපි විවිධ ජාතීන්ගෙන්, විවිධ ආගම් තුලින් හා විවිධ ජාතිකත්වයන් තුලින් එනවා වෙන්න පුළුවන්. නමුත් කාන්තා අපිට එක් පොදු දෙයක් තියෙනවා. ඒ තමයි අපි සියලු කාන්තාවෝ ලේවහනය කරනවා. එහෙම නැත්නම් අපි ලේ පිට කරනවා. ඒ ලේවහනය කිරීම, එහෙම නැත්නම් ඒ ලේ පිට කිරීම ගෞරවාන්විතව සිදු කළ යුතුයි. ඒක තමයි මගේ මේ සහේලී සංවිධානයේ හරහා මම ඉලක්ක කරගෙන තියෙන්නේ. එමෙන්න තව එක් දෙයක් තියෙනවා එකතු කරන්න මගේ කතාව අවසන් කිරීමට පෙර. අපි මෙතනට ඇවිත් තියෙන්නේ ඊළඟ ලෝක රූරචින වෙන්නේ අපි එක එක්කෙනා අදහස් කරගෙන සිහින බැඳගෙන තම රට නියෝජනය කරගෙන ඇවිත් තියෙන්නේ ඒ ලෝක රූරචින වෙන්න. නමුත් මම එක දෙයක් කියන්නම්. තරංගය දිනන්නට පෙරත් අපි සියලුම කාන්තාවන් දැනටමත් ජයග්‍රාහකයන් වී හමාරයි. අපි දැනටමත් දිනලා තියෙන්නේ. අපි අපේ ජාතිය නියෝජනය කරමින් මෙතන ඉන්නේ. අපේ ආශාවන්, අපේ ආශාදේ හැම දෙයක්ම අපි මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකම ජයග්‍රහණයක්. එමෙන්න සමහර තරගකාරියන් සිටියා. මහා අන්තර් සම්බන්ධකම් පවත්වා ගනිමින් ඔවුන් ජාතික ජයග්‍රහණයක් ලබන්නත් කලින් ඇතරම මිස් ඇමරිකා, මිස් දකුණු අප්‍රිකා වැනි අය මෙහි සිටිනවා. මට පුළුවන් වුණා ඔවුන් මෙහි වූ ආකාරය, ඔවුන් ආශා කළ ආකාරය, ඔවුන් ආස්වාද ජනක කළ අයුරු දැක ගන්නට සත්තකින් ඔවුන් සුන්දරත්වයේ තුල අරමුණක් සහිතව කොතරම් හිටියද කියන එක. ඔවුන් දිනන්නත් කලින් ඒ දේවල් අපිට පෙන්වුවා මෙතනදී.
ඒකම අපිට පෙන්නනවා ඔබට අවශ්‍ය නැහැ අහවලා කියලා නමක්. එහෙම නැත්නම් කිරුලක් ලෝකය වෙනස් කරන්නට. මම විශ්වාස කරනවා යථාර්ථවාදීව මට මුළු ලෝකෙම වෙනස් කරන්න බැරි වේවි. මම ලෝක රූරජින වුණා වුණත්. හැබැයි මම හොඳටම විශ්වාස කරනවා මං හිතන්නේ ඔබත් මා සමග එකඟ වෙයි. පරමාදර්ශීව මම විශ්වාස කරනවා මට යමෙක්ගේ ලෝකය වෙනස් කළ හැකි. මම හිතනවා ඒක තමයි මම මගේ ජීවිතේ කරන්නේ. ස්තුතියි. ඔන්න මේ අපේ ලංකාව නියෝජනය කරලා මේ තරගයට ගිය මේ අනුදි දියණිය එහෙම නැත්නම් අනුදි සොයිරිය ඒ සභාව අමතල කරපු ලස්සන කතාව. අපේ රටේ ඔය ටික්ටොක් කරන යුවතියන්ට තමන්ගේ ජීවිතේට එහෙම නැත්නම් ආත්මයට එකතු කරගන්නට ඊටමත් වටිනා කරුණු ටිකක් ඇය තුලින් අපි හැමෝටම පේනවා. ඒ වටිනාකම් ටික තමයි මම අර මේ වීඩියෝ එකේ මුලින් කිව්වේ. ඒවා තමන්ගේ ජීවිත තුළට එකතු කරගන්න හුදෙක්ම ටික්ටොක් එකක් කරද්දී තමන්ගේ රූපය පමණක් එලි දක්වලා ඒ තුලින් ලබන ආකර්ෂණයට වඩා ඇය තුළ ඇති පෞරුෂය, ඒ භාෂා හැකියාවන්, ඒ කතා ශෛලීන් සමාජයක් ඉදිරියේ මුහු වෙන අයුරු ඒ දේවල් හොඳින් අධ්‍යයනය කර තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියලා මම ඊ타මත්ම ආදරයෙන් මේ රටේ අනෙකුත් සීළු ආදරණීය දයාබර යුවතියන්ටත් සිහිපත් කරනවා. තමන්ගේ තරුණ දියණියන් සිටින දෙමව්පියන්ට මේ මැවිසින් පැවැත් වූ කතාව ඉතාමත්ම වැදගත්, බලන්නට තේරුම් ගන්නට, එවැනි දුවක් ලෝකෙට දායාද කරන්නට, යමක් උකහා ගන්නට. අවසාන වශයෙන් මගේ හිත පෙළඹුවා ඒ අය තුළ වූ පෞරුෂය පුංචි කවියක් ඇය වෙනුවෙන් නිර්මාණය කරන්නට. මාය ඔබ ඉදිරියේ මට හැකි පමණින් ඒ ගායනා කරන්නම්. අනුදි ඔබ දුවකි හොඳ රටට කිරුලක් ගෙනෙන තරගයට පිවිසි හැම යුවතියම අභිභවන සියලු බුදු රදුන්ගේ වචනයෙන් ගුණ පෙවුන ඔබේ ඒ කතාවේ මහා මෙරක් බර රැඳුන. ආදරණීය දෙමව්පියන්ගෙන් ආදරණීය යුවතියන්ගෙන් ඉල්ලා සිටිනවා තවත් අනුදි කෙනෙක් බිහි කරන්නට, තවත් අනුදි කෙනෙක් වන්නට ඔබ තදින් අවධාරණය කරගන්න. එමනම් තවත් මෙවන්ම වීඩියෝකින් හමුවනතුරු ඔබට ලස්සන සුවදායි හෙටක්. ඔබ මෙතෙක් අපේ channelය subscribe කර නැත්නම් අදම subscribe කරන්න. bell icon එක ඔබ
අප වීඩියෝවක් නිකුත් කළ සැනින් ඔබ වෙත වීඩියෝ ලබා ගැනීමට කටයුතු කරන්න. ඔබට බොහොම ස්තුතියි.